හායි හැමෝටම. ඉතින් අද කියලා දෙන්න යන්නේ gsmdatahub.com සර්වර් එකකින් ඔයාලා කොහොමද tools rent එකට ගන්න, ඒ වගේම register වෙන්නේ කොහොමද, credit add කරන්නේ කොහොමද, ඒ වගේම ඔයාලා tools activation කරන්නේ කොහොමද, unlocking කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා GSM Data Hub කියලා Google එකේ search කරන්න ඕනේ. එතකොට මුලින්ම එනවා gsmdatahub.com කියලා මෙන්න මෙහෙම website එක. එතකොට ඔයාලා ඒක click කරන්න. click කරාට පස්සේ website එකට එනවා. මේකේ ඔයාලා register වෙලා ඉන්නවා නම් ඔයාලා ඉස්සෙල්ලා register වෙලා ඉන්නවා නම් එතන login වලට ගිහිල්ලා username එකයි password එකයි දීලා log වෙන්න පුළුවන්. නැත්නම් email එකයි password එකයි දීලා log වෙන්න පුළුවන්. ඔයාලා register වෙලා නැත්නම් මෙතන registration කියන එකට click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ මොකක් හරි email එකක් මෙතෙන්ට දෙන්න. මම දැනට මගේ email එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලගේ username එකක්. ඔයාලා මේ username එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට top up කරන්න වුණාම manual method එකෙන් top up කරන්න ඔයගොල්ලන්ට සල්ලි දාලා මේ gsmdatahub.com එක top up කරගන්න පුළුවන්. එතකොට මේ username එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. මම මෙතෙන්ට දානවා සංජු gsm new කියලා. ඊට පස්සේ මෙතෙන්ට මොකක් හරි password එකක් දාන්න ඕන. මම මොකක් හරි එකක් දානවා. ඉතින් මම ඒක copy කරගන්න බෑ. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ ලැන්ග්වේජ් එක තෝරන්න. මෙතන අනිවාර්යෙන් ඔයගොල්ලෝ ලංකාවේ කෙනෙක් නම් මේකේ LKR කියන එක ක්ලික් කරගන්න. මේ කරන්සි එක LKR කියන්නේ ලංකාවේ රුපියල්. එතකොට ඊට පස්සේ next දෙන්න තියෙන්නේ. හරි password එක mismatch. හරි ඊට පස්සේ ඔයගොල්ලෝගේ නම මේ විස්තර ටික පුරවන්න ඕන. full name එක, first name එක, last name එක, ඒ වගේම address 1 address 2 ඊළඟට country එක. ඊළඟට ඔයගොල්ලෝගේ state එකට තෝරන්න. මම දැනට මේක කොළඹ කියලා තෝරනවා. ඊට පස්සේ city එක අපි හිතමු අපි මොකක් හරි දෙනවා. ඊට පස්සේ මෙතන postal code එක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝගේ phone number එකක් දෙන්න ඕන. මම දැනට මගේ වෙන number එකක් use කරනවා. ඊට පස්සේ මෙතන අපි form එකේ පුරවන්න ඕන අපි මේ gsmdatahub.com කියන එක හොයාගත්තේ කොහොමද කියලා. මම YouTube කියලා දෙනවා. ඔයාට රීසෙලර් කෙනෙක්ද නැත්නම් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ද නැත්නම් shop owner කෙනෙක්ද කියලා තමයි මෙතන අහන්නේ. මම මෙතන shop owner කියන එක copy කරලා අරගෙන paste කරනවා. ඊළඟට ඔයගොල්ලෝගේ WhatsApp number එක දාන්න ඕන ධන 94 හරි නැත්නම් ඔයාලගේ country code එකත් එක්ක. මම ධන 94 ගේ number එකක් දානවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ tick එක tick කරන්න ඕන. මේක tick කරලා W2 Q7 මෙන්න මේ වෙරිෆිකේෂන් කෝඩ් එක දාන්න ඕන. ඔයගොල්ලෝ මේක ගොඩක් වෙලාවට මේක වෙනස් වෙනවා. ඒක වෙනස් වුණොත් ඒ මේකේ පෙන්වලා තියෙන අංක ටික ඔයගොල්ලෝ දාන්න ඕන. ඊට පස්සේ මෙතන sign in දෙන්න. හරි. ඔයාගේ account එක create වුණා. දැන් ඔයාට register වුණා කියලා email එකක් එනවා. ඔයාට අනිවාර්යෙන් email එකක් එනවා. ඊට පස්සේ මේ email එක ආවට පස්සේ මෙතන ඔයා දීපු username එක දුන්නා. ඊට පස්සේ password එක දුන්නා, log වුණා. හරි. ඔයාට මෙතන තෝරන්න පුළුවන් මේක light mode ද dark mode ද තියෙන්න ඕන කියලා. මම දැනට මේකේ light mode කියන එක click කරනවා. එතකොට ඔයාගේ balance එක මෙතන normal ඔයා site එකට ගියාට පස්සේ site එකේ silent area කියන එක තියෙනවනේ. ඒක click කරාම ඔයාගේ balance එක පෙන්වනවා. ඔයාගේ දැන් සාමාන්‍යයෙන් දැනට තියෙන්නේ රුපියල් 0යි. ඔයාට tools ගන්න නම් ඔයා අනිවාර්යෙන් balance එකක් buy කරන්න ඕනේ. ඉතින් ඔයා credit buy කරනවා නම් මෙතන buy credits වලට ගිහිල්ලා ඔයාට ඕනනම් credits buy කරන්න පුළුවන්. Binance එකෙන් payment කරලා මම දැන් පෙන්නන්නේ manual method එක කොහොමද කරන්නේ කියලා. Binance manual එක ඔයාට මෙහෙම කරන්න පුළුවන්. මේ තියෙන්නේ Binance ID එක. ඒ ID එකට ඔයා cryptocurrencies ඔයාගාව තියෙනවා නම් මොකක් වුණත් ඔයාට මේ use කරන්න පුළුවන්. මේකට දාලා මෙතන තියෙනවා message us කියලා බටන් එකක්. මෙන්න මෙතන මේ තියෙන message us කියලා. ඒ බටන් එක ඔයා phone එකෙන් log වුණත් ඔයාලට පෙන්නනවා. ඉතින් ඒකට දීලා ඔයා මෙතනින් message එකක් දාන්න තියෙනවා. message එකක් දාන්න screenshot එකත් එක්ක එතකොට credit ටික add කරලා දෙනවා. ඊට අමතරව ඔයාට ඕනම අවස්ථාවකදී බැංක් එකට ශ්‍රී ලංකාවේ බැංකුවක් use කරලා මේක top up කරගන්න පුළුවන්. මේ තියෙන්නේ commercial bank එකේ account number එක, මේ තියෙන්නේ HMB එකේ, මේ තියෙන්නේ BOC එකේ. ඉතින් මේ තුන ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ silent area එකේ ගිහිල්ලා buy
එතන තියෙනවානේ buy credits කියලා. ඒක ක්ලික් කරාම ඔයාලට මෙතනින් හොයාගන්න පුළුවන් account numbers. මේකට ඔයගොල්ලෝ සල්ලි දාලා මේක messages කියන ක්ලික් කරලා ඔයා WhatsApp message එකක් දාන්න. මෙන්න මේ සල්ලි මම මෙන්න මෙහෙම දැම්මා. මේක මගේ username එක කියලා username එකත් එක්ක දාන්න. ඔයාලට විනාඩි 5ක් වගේ ඇතුළත credits add වෙනවා. ඊට අමතරව ඔයාලට credit add කරන්න පුළුවන්. දැන් අපි හිතමු මේ ඔයා Binance එකෙන් credit add කරනවා කියලා. මෙතන ඔයාට අවශ්‍ය අපි හිතමු අඩුම ගාණ 350ක්වත් දාන්නවා. 325ක්වත් දාන්නවා. එතකොට ඔයා මේකේ තෝරන්න ඕන Binance. මේකේ automatically පළවෙනි පාර පොඩි approval එකක් දෙන්න ඕන. KYC verified වෙන්න ඕන. ඔයාට automatically දාගන්න පුළුවන් Binance එකේ. ඉතින් ඒක මොකක් හරි අවුලක් තියෙනවා නම් මම message එකක් දානවා WhatsApp එකෙන්. ඔයාට ඒක හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේක දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා pay now කියලා. එතකොට ඔයා pay now කියන එක දුන්නාට පස්සේ මෙතන පෙන්නනවා ඔයා USDT වලින්ද USDC වලින්ද කොහොමද ගෙවන්නේ කියලා. ඔයා මෙතන USDT කියන එක දුන්නාට පස්සේ මම මේ USDT වලින් payment එක කරන්න හදන්නේ. ඔයා Binance එකට ගිහිල්ලා Binance එකේ තියෙනවා QR code එක scan කරන්න පුළුවන්. ඔයාගේ account එකට යන්නකෝ. ඒ කියන්නේ Binance එකට ගියාට පස්සේ Binance එකේ account එකට ගියාම QR code එක scan කරනවා. මෙතන QR code එක ඔයා scan කරපු ගමන් ඔයා මේකේ amount එකක් pay කරන්න කියලා යනවා. එතෙන්ට ඒ amount එක විදිහට ඔයා එකක් කියලා දෙන්න ඕනේ. දැන් මම 325ක් කියලා දීපු හින්දා තමයි එක පෙන්නන්නේ. එකක් කියලා දෙන්නන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ අනිවාර්යයෙන්ම Binance එකේ note එක තියෙනවනේ. ඒ කියන්නේ Binance users ලට payment එක යවද්දි නැත්නම් cash send කරද්දි note එකක් දාන්න පුළුවන්. ඒ note එක විදිහට ඔයා අනිවාර්යෙන් දාන්න ඕනේ S982 කියලා. මේක S982 කියන එක ඔයා payment එක කරද්දි වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන ඔයාට එවලේ පෙන්නන එක මොකක්ද කියලා බලලා ඒක තමයි ඔයා අනිවාර්යෙන් එතන note එක විදිහට දාන්න ඕනේ. note එක විදිහට දාලා ඔයා payment එක කරපු ගමන් automatically ඔයාගේ payment එක වෙලා ඔයාගේ account එකට නැත්නම් ඔයාගේ gsmdatahub.com account එකට ඒක automatically add වෙනවා. හරි. ඊට අමතරව ඔයා දැනගන්න ඕන පොඩි විස්තර ටිකක් තියෙනවා. ඒකත් මම මේ වෙලාවෙම කියලා දෙන්නම්. ඔයාට යම්කිසි අවස්ථාවක මේකේ distributor කෙනෙක් වෙන්න ඕන නම් ඔයාට මෙතනින් ඒකේ විස්තර ටික දැනගන්න පුළුවන්. ඔයා $500ක් මේක ඩිපොසිට් කරොත් ඔයාලට distributor prices එක්ක low prices හම් වෙනවා. ඊට අමතරව ඔයා reseller කෙනෙක් වෙන්න කැමති නම් ඔයාට reseller account එකක් විදිහට මේක හදලා දෙන්න පුළුවන්. $250ක් ඔයා ඩිපොසිට් කරන්න ඕන. ඊට අමතරව ඔයා මේකේ ඕඩර් එකක් දානවා නම් ඔයා ෆෝන් එකකින් ගියත් මේ ඔප්ෂන්ස් ඔක්කොම පෙන්නනවා. මෙතන තියෙනවා place and order කියලා එකක්. එතකොට අපි email එකෙන් මොනවා හරි unlock කරනවා නම් නැත්නම් මොකක් හරි අපි හිතමු email එකෙන් check කරනවාද කියලා. ඒ සියල්ල පෙන්වන්නේ මෙන්න මෙතන තමයි. ඔයා මොකක් හරි ඕඩර් එකක් දානවා නම් ඒකේ තියෙන products ඔයාගේ email එකෙන් check කරන්න පුළුවන්. අපි හිතමු ඔයා දැනට හොන FRP කීයක් ඔයා මේ ඉල්ලන. එතකොට මේක email එක serial number එක හා සම්බන්ධ සියලු දේවල් තියෙන්නේ මෙන්න මේ place and order වල email and SN වල SN services වල. එතකොට ඔයා මොකක් හරි tool එකක් activation කරනවා නම් නැත්නම් credit add කරනවා නම් ඒක තියෙන්නේ මෙන්න මෙතන. place and order වල all activation and credit add කියන එක. එතකොට අපි තුමන් unlock tool එක මෙතන search කරන්න පුළුවන්. ඉතින් ඔයා search කරපු ගමන් ඔයාට අවශ්‍ය එක මෙතෙන්ට එනවා. අපි තුමු TSM කියලා. මෙහෙම TSM කියලා search කරපු ගමන් TSM tool එක activation කරන්නේ කොහොමද, credit add කරන්නේ කොහොමද, ඒ සියලු විස්තර එනවා මෙතන. එතකොට ඔයාට මේක click කරා quantity එක දැම්ම, email එක ඔයා registered TSM එකේ registered email එක දැම්ම ඔයාට ඒක කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව ඔයාට සමහරවිට tools rent ගන්නවා නැත්නම් files මොන හරි අපි හිතමු හලාප් ටෙච් එකේ ෆයිල් එකක් ගන්නවා නැත්නම් unlock tool එක rent එකට ගන්නවා. එහෙම වෙලාවට ඔයා මෙතන place and order වල click කරන්න ඕන remote service tools and file services කියන එක. එතකොට ඔයාට මෙතන ගන්න පුළුවන් tools ගොඩක් තියෙනවා. ඊට පස්සේ file services තියෙනවා. ඔයාට හලාප් ටෙච් එකේ නැත්නම් මේ තියෙන හැම වෙබ්සයිට් එකකම tools මේ ෆයිල්ස් ගන්න පුළුවන්. ඊට අමතරව tools rent එකට ගන්න පුළුවන්. අපි හිතමු ඔයා unlock tool එක rent එකට ගන්නවා කියලා. මෙතනත් search කරන්න පුළුවන්. මෙතන search කරපු ගමන් ඔයාට එනවා tool එක මොකක්ද කියලා. එතකොට unlock tool එක rent එකට ගන්නවා නම් ඔයා මෙතන score tool කියන එක click කරා. ඔයා මේකේ available balance එක තියෙනවනේ 181ක්වත් අගින්. මේකට අවශ්‍ය ප්‍රමාණයට මෙතන ඔයාගේ credits add වෙලා තියෙනවනේ මේ site එකට. credit තිබුණොත් විතරයි මේක order එක දාන්න පුළුවන්. ඔයා place and order කියන එක click කරපු ගමන්
ඔයාව යන්නේ මෙන්න මෙතෙන්ට. මෙතන ඕඩර් හිස්ටරි වල මෙන්න මෙතෙන්ට යන්න. එතකොට මෙතෙන්ට ඔයාගේ ටූල් එකේ රෙන්ට් එකට ගන්නවා නම් රෙන්ට් එකට ගන්න ටූල් එකේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි හෝ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මෙතෙන්ට එනවා. ඊට අමතරව ඔයා ටූල්ස් ඇක්ටිවේෂන් කරොත් ඒ කියන්නේ ඕඩර් හිස්ටරි වල මෙන්න මෙතෙන්ට ඕඩර් හිස්ටරි වල ඕල් ඇක්ටිවේෂන් ක්‍රෙඩිට් ඇඩ් කියන එකට. ඔයා ඉමි ඕඩර් එකක් අපි හිතමු මොකක් හරි අන්ලොක් එකක් ඉමි ඕඩර් එකක් දැම්ම කියලා. ඒ ඉමි ඕඩර් එකේ ඉන්නේ මෙන්න මෙතෙන්ට. හරි. එතකොට ඔයාට මම හිතන්නේ ඔයාට හොඳ දැනුමක් ආවා මේක කොහොමද වැඩ කරගන්නේ කියලා. යම් කිසි අවස්ථාවක ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක කරගන්න විදියක් නැහැ, ඔයාට අයිඩියා එකක් නැහැ කියලා ඔයා මෙතන මැසේජ් ජස් කියන එක ක්ලික් කරලා WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් ඕන වෙලාවක. ඉතින් ජය වේවා හැමෝටම.